Hello guys, welcome to my YouTube channel. අද මේ වීඩියෝ කරන්නේ සුපිරි ෆැෂන් මොඩල් කෙනෙක් වෙන්න කැමති වගේම ෆැෂන් මොඩල් කෙනෙක් වගේ ඕනම ඇඳුමකට ෆිට වෙන්න ලස්සන බොඩි එකක් හදාගෙන දීර්ඝ කාලයක් හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් මේන්ටේන් කරගෙන ඉන්න කැමති ඕනම කෙනෙකුට මේ වීඩියෝ එක වැදගත් වෙයි. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් අපේ රටේ ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි මේ හෙල්දි ඩයට් එක මොන වගේ කෑම වලින් හදාගන්නද ඕනේ කියන එක. ඉතින් ඒක අපේ රටේ තියෙන කෑම වලින් වෙන්නත් ඕනේ. ඒක හැමෝටම හැමදාම අෆෝඩ් කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. මම පර්සනලි කියන්නේ කවදාවත් ප්‍රෝටීන් කාබ්ස් ඒ වගේම හෙල්දි ෆැට් ඒ වගේම විටමින්ස් මිනරල්ස් ඒ වගේම දවසකට ගන්න කැලරීස් ට්‍රැක් කර ස්ට්‍රෙස්ෆුල් ඩයට් එකකට කවදාවත් යන්න එපා. ඒක ඇඩිෂනල් ස්ට්‍රෙස් එකක්. ඉතින් අපේ ලයිෆ් ස්ටයිල් එක අනුව ජීවිතයේ තියෙන අනිත් රෙස්පොන්සිබිලිටිස් එක අපිට ඒ වගේ ඩයට් එක ෆලෝ කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් හොඳට මතක තියාගන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ balance, healthy, affordable, extreme restrictions වලට යන්නේ නැතුව කරන්න පුළුවන් ඩයට් එකක්. ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ රටේ පහසුවෙන්ම හොයාගන්න පුළුවන් කෑම වලින් ෆලෝ කරන්න පුළුවන් බේසික් ඩයට් එකක්. එහෙනම් අපි බලමු කොහෙන්ද ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ කියලා. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම පටන් ගන්නේ macronutrients. ඒ කියන්නේ අපේ ශරීරයට විශාල ප්‍රමාණ වශයෙන් අපි ගන්න ඕනේ කෑම බීම වලින්. ඉතින් අපේ මසල් රිපෙයාර් කරන්න වගේ මසල් එක හොඳට ටෝන් කරගන්න අවශ්‍ය ප්‍රෝටීන්ස් අපිට මේ වගේ කෑම වලින් ගන්න පුළුවන් නම් ඉතින් මේ දේවල් ලංකාවේ ජීවත් වෙන හැමෝටම afford කරන්න පුළුවන් කෑම. ඉතින් අපේ brain එක හොඳට function වෙන්න අවශ්‍ය healthy fat එක ඔයාලට පුළුවන් නම් මෙන්න මේ වගේ කෑම වලින් එකතු කරගන්න. හරි අපි එහෙනම් බලමු මොනවද ඒ කියලා. අනික තමයි අපේ එදිනෙදා ජීවිතයේ තියෙන හැම ඇක්ටිවිටි එකක්ම කරගන්න අවශ්‍ය එනර්ජි එක ගන්න පුළුවන් අපිට මේ වාගේ කම්ප්ලෙක්ස් කාබ්ස් වලින්. හරි එහෙනම් අපි බලමු මොනවද ඒ කියලා. එතකොට මම දැන් ඔයාලට කියලා දුන්නේ අපේ ශරීරයට විශාල ප්‍රමාණ වශයෙන් අවශ්‍ය කරන කෑම බීම. කම්ප්ලෙක්ස් කාබ්ස්, ප්‍රෝටීන්, හෙල්දි ෆැට්. හරි අපි දැන් එහෙනම් යමු මයික්‍රොනියුට්‍රියන්ට්ස් වලට. ඒ කියන්නේ අපේ ශරීරයට කුඩා ප්‍රමාණයෙන් අවශ්‍ය කරන නියුට්‍රිෂන්ස්. ඉතින් අපිට පුළුවන් නම් අපේ බොඩි එකේ ඕවරෝල් හෙල්ත් එක මේන්ටේන් කරගන්න අවශ්‍ය කරන මයික්‍රොනියුට්‍රියන්ට්ස් ඒ කියන්නේ විටමින් සහ මිනරල්ස් මෙන්න මේ වගේ කෑම වලින් එකතු කරගන්න. හරි අපි එහෙනම් බලමු ඒ මොනවද කියලා. එහෙනම් අපි බලමු තවත් වැදගත් අපේ ශරීරයට අවශ්‍යම කරන දෙයක් තමයි හයිඩ්‍රේෂන්. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මේ වගේ දේවල් එකතු කරගන්න. ඔයාලටත් පුළුවන් හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් මේන්ටේන් කරගන්න. හරි මම දැන් ඔයාලට කියලා දුන්නේ ලංකාවේ ජීවත් වෙන ඕනම කෙනෙකුට සිම්පල් විදියටම අපේ ඩයට් එක හදාගන්න පුළුවන් විදිය. ඉතින් මේ වගේ ඩයට් එකක් ෆලෝ කරන්න පුළුවන් ඕනම කෙනෙකුට හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් දීර්ඝ කාලයක් මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි ගන්න ඕනේ ප්‍රෝටීන්, එතකොට කම්ප්ලෙක්ස් කාබ්ස්, එතකොට හෙල්දි ෆැට්, ඒ වගේම විටමින්ස් සහ මිනරල්ස්, ඒ වගේම හයිඩ්‍රේෂන්. ඉතින් මම මේ කියලා දුන්නේ කෑම බීම වලින් ඔයාලට පුළුවන් නම් බැලන්ස් හෙල්දි ඩයට් එකක් හදාගෙන හොඳට රෙසිස්ටන්ට් ට්‍රේනින් කරලා ලස්සන බොඩි එකක් හදාගන්න. ඔයාලටත් පුළුවන් හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් මේන්ටේන් කරගෙන දීර්ඝ කාලයක් ලස්සනට ඉන්න. හරි මම දැන් කියලා දුන්නේ ඩයට් එක ෆලෝ කරන්න හොඳ ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දවසකට කී වතාවක් කන්න ඕනේද? ඒ වගේම පැය කීයෙන් කීයට අපේ කෑම වේල ගන්න ඕනද කියන එක. ඒ වගේම quantity එක. හරි මම දැන් කියලා දුන්නේ කෑම වලින් small quantities 5ක් හදාගෙන පැය 2කමාරෙන් 2කමාර නැත්නම් පැය 3න් 3ට දවසකට 5 පාරක් කෑවොත්
ඉතින් ඒකත් එක්ක ඔයාගේ රෙසිස්ටන්ට් ට්‍රේනින් සතියට 5 පාරක් නැත්නම් 6 පාරක් හරියට කරගෙන ගියොත් ඔයාටත් පුළුවන් ලස්සන බොඩි එකක් හදාගන්න වගේම හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් දීර්ඝ කාලයක් මේන්ටේන් කරගෙන ඉන්න. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති අපේ රටේ තියෙන කෑම බීම වලින් හෙල්දි ඩයට් එකක් හදාගන්නවා කියන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි කියලා. ඉතින් මම මගේ ෆිට්නස් ජර්නි එකේ පහුගිය අවුරුදු 10ටම මගේ ඩයට් එක මම හදාගෙන තියෙන්නේ මම දැන් කලින් ඔයාලට කියලා දුන්න කෑම බීම වලින් විතරයි. ඉතින් මම ලෝකේ කොහෙ ගියත් මොනවා කරත් දවසකට අඩුම 5 වතාවක්වත් කන කෙනෙක්. ඉතින් ඔයාලත් හිතලා බලන්න මේ වාගේ කෑම බීම වලින් ඔයාලට පුළුවන් නම් බේසික් ඩයට් එකක් දීර්ඝ කාලීනව ෆලෝ කරොත් ඔයාලට කොච්චර බෙනිෆිට්ස් තියෙනවද කියලා, ඒ වගේම කොච්චර හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් හැදෙනවද කියලා. ඉතින් ඔයාගේ ලස්සන බොඩි එකට වගේම හෙල්දි ලයිෆ් ස්ටයිල් එකට පුළුවන් මේ ලෝකේ හැමෝම මොටිවේට් කරන්න. ඉතින් මම ඉන්ටර්නැෂනල් ෆැෂන් මොඩල් කෙනෙක් විදිහට ලෝකේ හැමතැනම ඉන්නවා එඩිටෝරියල් මොඩල් කෙනෙක් විදිහට. ඉතින් මට ඒක ඇචීව් කරන්න පුළුවන් උනේ මගේ fully toned, well balanced, nicely shaped body එක වගේම මගේ හෙල්දි ලයිෆ් ස්ටයිල් එක. ඉතින් ඔයාලටත් මේ වාගේ බොඩි එකක් හදාගන්න නම් මෙන්න මේ දේවල් කරන්නම වෙනවා. Regular resistance training, healthy diet, ඒ වගේම rest. ඉතින් මම මේ කියපු තුනෙන් 80% ඔයාගේ healthy diet එක මත තමයි මේ හැමදේම තීරණය වෙන්නේ. ඉතින් දැන් ඔයාලට හොඳටම තේරෙනවා ඇති මේ වගේ balance healthy diet එකක් maintain කරගෙන ඉන්න එක කොච්චර ඕන වෙනවද කියලා naturally දීර්ඝ කාලයක් ලස්සනට ඉන්න.